මෙන්න මේ පඩත්තර වේසි කවුද ගෑණියතෝ තොට පදේ කියන්නේ මට රෙද්දක්වත් අඳින්න වෙලාවක් තිබ්බේ නැහැ. මම දැක තව කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් තොට බැලලා තියෙනවා. තෝ මොකද්ද මේ කතා කරලා තියෙන්නේ? රටක උත්තරීත ගෞරවයට පාත්‍ර වෙච්ච රටක අතිශය මෙහෙවරක් කරපු කිසි මිනිසෙකුට කරදරයක් නෙන්නේ නන්දා මාල්ලියට තෝ මීදර කතා කරන් තෝන රටෙම පන්නන්න ඕනේ. එක අයියා කෙනෙක් දාලා තන යත්තෝ වගේ සම්බන්ධ කතාන. තොට ගල් ගහන්න ඕනේ එලවලා. ඒ කියන්නේ එල්ලලා. තොට ඇත්තටම දෝදුකුලක්පුද? මේකේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගිහී මේකේ තෝයිති රාජ්‍ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් නැහනේ. තොටත් තියෙන සමාජවාදීයක් තමයි. මොනවද මේ තෝ කතා කරලා තියෙන්නේ? ගිහින් බලාපල්ල මේකේ ගෙවන්නම. මේකේ මේ පිස්සු හුත්තක් කොහෙද හිටපු සිංහලෙන්ම කිව්වොත්. තොට හමන්නනවා Facebook යන්න මිනිස්සු. තොට ආයි පාරකවත් බැහැලා යන්නේ මේ. ගරුත්වයක් ඇතුව කතා කරපන් ගෑණි රටේ පිළිගත් ගාන්ධාරවරියක් නන්දාමාලිනී කියන්නේ. අනික මේ මිනිස්සගේ අද මේ මිනිස්සගේ මලගෙදර. තෝ මොනවද මේ දාලා තියෙන්නේ? තෝ අයිස් ගහලා දාවේ ලයිට් එකක් පත්තු කරගෙන එක මිනිස්සු ගැන දේවල් කතා කරනකොට කල්පනාවෙන් කතා කරනවා රටක් පිළිගත් චරිතයක් නේ බොල තෝ මොනවද කියන්නේ නන්දාමාලිනී ගැන තෝගේ අම්මා ගැන කියාගම් තෝගේ බගමණිය ගැන කියාගම් අහවල් එක කියන්නේ නැතුව උඹලා බලපල රටේ ජනතාව ගිහිල්ලා මොකද්ද ඒකේ නම බණ්ඩාරද කුමුදුනීද මොකද්ද කියලා නමත් තියෙන කිය මමත් මේ අහම්බෙන් දැක්කේ තෝ හොඳම එකෙන් පදේ අහගෙන තමයි යන්නේ කුක්කුදිල එකගේ තන් දෙකගෙන තෝගේ කටෙන් ඔය කීයද කියලා තොට වෙන්න කිය බලපිය තෝ තව දෙකක් තුනක් ඇතුළත මේ ජාලේ හැමන්නේ නැත්නම් තොට නම් මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා නෙමෙයි තොට මේ නිකන් ඉන්න ගෑනු ත්‍රිල් දාලා තොට බණි පදේ කියලා තෝ දන්න දෙයක් කතා කරපිය පවන කියන සංගීත වැඩසටහන නවත්තොල් මේක කියන එක ගිහින් බලපල්ලක තොපිට මට හුත්තේ වන්නම කියන්න හිතුණා මට තද වෙලා තියෙන ඒක දැක්කම ඇත්තටම තද වෙනවා මේ කියනවා දැක්කම පවන කියන වැඩසටහන එහෙම තමයි බොල ගෑණි හැමෝම මේ දරුණැලවිලි සිරිපා වන්දනයයි දලදා වන්දනයට සින්දු කියන්නේ රටේ සමහර ප්‍රශ්න පිළිබඳ සමහර ගායකයෝ රචකයෝ නිර්මාණ කරනවා යම් කිසි ආණ්ඩුවල බලපෑමක් මත මේක සමාජ විරෝධී කියලා ඒක විරෝධයකින් මොකක් කරේ ඒත් එයා පණිවිඩයක් ගෙනිච්ච ගෑණියක් තෝ හිතුවද චන්ද්‍රලේඛා වගේ ආදර ගීත කිව්වා කියලා මම මේ හැම වෙලේම නන්දාමාලිනී තොට තේරෙන්නේ නැද්ද තෝ දන්නේ නැද්ද මේ කිසවරගේ සભ્યાස ගැන කියන මොන අම්බේ තෝ හරි බඩු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල අවුට් උනේ තෝ ගායන විශාරද වාදන විශාරද කරපේ කියද්ද තෝ අයිස් ගහලා දාවේ කවුද බම් මේකි හොයාපේ සමාජ ජාලවල ඉන්නේ උන් ඕලගේ මේකට රිවිව් එකක් දීපිය පණ්ඩපිය මේකි ඔක්කොටම කලින් පිස්සු හුත්තක් තෝ යදමින් බඳ විලංගුදා මගේ පුතා රැගෙන යන්න ඉන්දි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න දන් මොකක්ද ඊටු ටික මොකක්ද අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරද නම් කුමට රට අධිකරණය නීතිය සහ විනිසුරන් ජේපී එකට හම්බන ජේපී එකේ වැරද්දින්වල ශේෂ හරි මොකක් හරි තැන වෙන්නේ ඒත් බොල ඒක නිර්මාණයක් තොට තේත්තෝගේ වෛරේ නැති ඔම්බේ මෙන්න බඩුවක් බහැලා වරෙලා ගෑනුට ජාලාවල හැලිවලම් පෙරලකට මැද පිරිදිගයි ඔක්කොම මේ ගක්කෙක් බැලලා රිවිව් දෙනවා මයික් එකක් කටේ ගන්නවා මට හුකයි බොල ගෑණියේ තොට මොලයක් නැද්ද මොනවද බොල තෝ ඒ කියලා තියෙන්නේ තොගේ එක කියවද්දි තොට කමෙන්ට්ස් යටනවා Facebook එකේ මිනිස්සු වැටෙනවා ඔන් ටයිම් ලියනවා මිනිස්සු 400 500 නම්දාමාල්ට බයින් එපා ගෑණියේ දල්දා හමුදුරට බැන්න වගේ තමයි තොට කූඹි පුකක් තරම් මොලයක් නැද්ද ඒක ඉස්කෝලේ ගිහලා කෙලින් ප්‍රයිවට් යුනිවර්සිටි ලු ගියේ රට පේනවා තෝ ගිහින් තියනවා කියලා තෝපල බ්‍රොතල් හවුස් එකකට වගේ ගෝන් කතා කියන්න එපා ඒ සින්දුවේ කියලා තියෙන්නේ තමන්ගේ පුතා අලුත් දෙයක් හිතලා ඒකට එනකට හඬක් අඩන්න දෙන්නේ නැත්නම් අධිකරණේ මොකටද මේ රටක් කියන එක තමයි පණිවිඩයක් ඒක දීලා තියෙන්නේ මට තේරෙන හැටි තමයි මමත් කියන්නේ මට වඩා මේ විචාරකයන් දන්න උගත් බුද්ධිමත් සමාජය මේ වගේ ඉන්නවනේ මම සාමාන්‍ය Facebook ඔය වගේ දේවල් කතා කරන්නේ මම ඉතින් මගේ ප්‍රශ්න කතා කරන කෙනෙක් මේක දැක්කම නම් මට පදේ කියන්න හිතුණා තෝ පොඩ පරිස්සමෙන් ගලා හිටපිය දැන් තෝට හෙට ඉඳන් ජයමගුල් තමයි සමාජ ජාලවල විශේෂයෙන් Facebook කියන එකේ බලාපිය මේක කවුද කියලා හොයලා තෝගේ කොණ්ඩෙත් කපයි ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ධනරජේ නන්දාමාලිනීගේ ප්‍රේක්ෂක ජනතාව තුක්නොද කි මේ වගේ සක්කිලි ගෑ ජීවිතේට බදින්න එපා යස්සනියෝ වගේ බැන්දොත් විනාසයි මිතුන කුම්භ මකර මේවා යකුන්ට පිහිට වෙන ලග්න මේ ලග්න තුන තියෙන කෙල්ලෝ ජීවිතේට බදින්න හිතන්න ජීවිතේට බදින්න එපා යස්සනියෝ වගේ බැන්දොත් විනාසයි මිතුන කුම්භ මකර මේවා යකුන්ට පිහිට වෙන ලග්න මේ ලග්න තුන තියෙන කෙල්ලෝ ජීවිතේට මේ වැඩේ තේරුම් අපි දෙන්න සම් දෙන තේරුම් ගන්න
කලාට කාලා ඉවරයක් නෑ. අම්මෝ අපි ආවයා නංගිට ගන්න මිසිස් පෙරේරාගේ නංගිට ගන්න හිතුවට වඩා මොක නංගිට ගහ අපි ආවයා නංගිට ගන්න මිසිස් පෙරේරාගේ නංගිට ගන්න හිතුවට වඩා ලොකු සෙනගක් ඉන්නවනේ නංගිගේ පුකාට ප්‍රශ්නයක් වෙයිද නංගි වෙනුවෙන් මං ලොකු වෙනසක් කරනවා තිරසයි උකුයි නිසා වැඩි කොප ගානක් හදන්න පුළුවන් ඔව් ලොකු වෙනසකට නුවණක්කාරය ගන්නෙම අත්ති brother what what's that brother ඒ කවුලේ තනිකර යද්ද හින මවුල් දැන් අපි ආවයා නංගිට ගන්න මිසිස් පෙරේරාගේ නංගිට ගන්න හිතුවට වඩා ලොකු සෙනගක් ඉන්නවනේ නංගිගේ පුකාට ප්‍රශ්නයක් වෙයිද නංගිගේ ප්‍රශ්නයක් නේද කවුද අපි හෙඩ්ඩට මේක කරන්නවා ඒක කරන්නවා මිසිස් පෙරේරාත් එපාවයි කරන්ට මීපැණිවක් කරනවා වගේ කියන්නේ කරන්ට මිහිරි දෙයක් ඇහෙනවා වගේ දෙයක් කරනවා කරන්ට මීපැණිවක් කරනවාට කැමති මිනිස්සෙක්ගෙන් කරන්ට මීපැණිවක් කරන්නද කියලා අහන එකේ ඒ මනුස්සර කරන්ට මීපැණිවක් කරනවා වගේ ඇති නේද? Okay go high කාර්යය අද දවසේ හැඩකාරයා වැඩකාරයා අපේ සුන්දර මේ කොළු ඕන් ග්‍රීන් ටහු කණ්ඩ ගෙවල් වලට අහු වෙලා මාට්ටු වෙලා විනාශ වෙලා නස්පුක් වෙලා පුක උල් වෙලා නැති බංගස්ථාන වෙලා චුත වෙලා පච වෙලා ලොල් වෙලා ගොන් වෙලා බලු වෙලා චා වෙලා පංක වෙලා හැඳි ගැවිලා කුඩු වෙලා ඔලු ගැලවිලා අත ගැලවිලා පය ගැලවිලා බස් වලට හැප්පිලා කෝච්චියට යට වෙලා කුඩු ගහලා ගල් ගහලා කළුව ගහලා බීඩි හිර වෙලා ගංජ බීලා ගුලි දාලා වෙරි වෙලා ගූ වෙලා ඇස් රතු වෙලා කබර පැනලා බොක පැනලා බිජ්ජ නැගලා චූරෙවිලා බඩු පැනලා පුක ඉරිලා පක පැලිලා ලේ විදලා බුරි හිල් වෙලා හොටු පෙරලා කෙල පෙරලා සෙම විදලා ඇඟ පෙන්නලා බඩු ගහලා මෝල් වෙලා HIV හැදිලා පුක කුණු වෙලා උල් වෙලා පළල් වෙලා පක ඉදිමිලා දත් ගැලවිලා දිව කැපිලා ජොකා හිල් වෙලා වලු පැනලා ඇට පැලිලා මයිල් හැලිලා පොතු හැලිලා ආතක් පාතක් නැතව කෙල වෙලාම පළ සාදු 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 දිෂ්ටි කාල වේල ආවඩා ආයුබෝ ඒස්වා ටහුකාන් දෙවි පිහිටයි සාදු 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 ඔබතුමා බැහැලෙන්නකෝ ඔබතුමාට සුබ පැතුම් අද අපේ මාර්ග ආරක්ෂක සතිය බෙල්ට් එක දාගෙන නීතිගරුකව ආපු එකම ඩ්‍රයිවර් ඔයා අපි වට රුපියල් 5000ක තෑග්ගක් දෙනවා ෂා මරුනේ මම මේ සල්ලි වලින් ඉස්සෙල්ලම මගේ ලයිසන් එක ගන්නවා මොකක් ලයිසන් නැතුව දාවේ අනේ රාලහාමි ගණන් ගන්න එපා. මෙයා බිව්වා මොහොම තමයි. කියවනවා. මොකක් කොහොමද බීලද වාහන එලවන්නේ මම කලින්ම කිව්වනේ හොරකම් කරපු කාර් වල යනකොට පොලිසියෙන් අල්ලනවා කියලා. රජතුමනි අපි දැන් YouTube එකෙත් ඉන්නවා ඔහෙනම් ලින්ක් එකකෝ පහළ කමෙන්ට් එකේ මේ පොඩි දරුවෝ ඈ